අද අපි කතා කරන්න යන්නේ ධර්ම යුද්ධය ගැන. ධර්ම යුද්ධය 2. ඉතින් මේක කොපියක්ද, රීමේක් එකක්ද, ජැක්සන් නැතුව වැඩක් නැද්ද, බිමල් ජයකොඩි මේක ගොඩ දාගත්තද? එහෙනම් අපි කතා කරමු. ඉතින් ආරාධනා කරනවා හැම දිනාටම ඔයා තාමත් අපිව subscribe කරලා නැත්නම් මුලින්ම අපිව subscribe කරලා ඉන්න. මොකද ඔයාට පාඩු වෙන එකක් නැහැ. ඔයා ෆිල්ම්ස් වලට ආස කෙනෙක් නම් අනිවාර්යෙන් ඔයාට ප්‍රයෝජනවත් වීඩියෝ එකක් තමයි මේ channel එකෙන් හම්බෙන්නේ. ඉතින් එහෙනම් අපි යන් ධර්ම යුද්ධය ෆිල්ම් එක ගැන කතා කරන්න. මේ ෆිල්ම් එක ගැන කතා කරනවා නම් ගොඩක් දේවල් තියෙනවා. සමහරක් අය දැනටමත් දන්නවා ඇතිනේ ධර්ම යුද්ධය එක බලලත් ඇති. ඉතින් අපි දන්නේ නැති අය වෙනුවෙන් පොඩ්ඩක් මේ ෆිල්ම් එක ගැන කතා කරමු. 2013 දී එනවා ත්‍රිෂම් කියලා මලයාලම් ෆිල්ම් එකක්. මේකේ ප්‍රධාන චරිතය කියන්නේ මොහන්ලාල්. ඉතින් මේක ඉන්දියානු සිනමාවේ පෙරලියක් කරපු ෆිල්ම් එකක්. මේක ආදායම් වාර්තා තබමින් සුපිරියටම රන් වුණ ෆිල්ම් එකක්. ඉතින් මේ කතාවේ තියෙන ප්‍රබලත්වයේ හින්දාම මේක භාෂා ගණනාවකට පරිවර්තනය වෙනවා. මේක දෙමළින් පාපාසන්නමින්, හින්දි වලින්, තෙලිඟු වලින්, කන්නාඩ වලින්, ජපාන් වලින් සහ මේක සිංහලෙනුත් පරිවර්තනය වෙනවා. මේක කොරියන් වලින් සහ ඉංග්‍රීසි වලිනුත් පරිවර්තනය වෙන්න නියමිතයි කියලා අපිට දැනගන්නට ලැබුණා. ඉතින් මේක කොපියක් නෙමෙයි. එහෙම කියන්නේ ඇයි? කොපියක් කියන්නේ අපි මොකක් හරි හින්දි ෆිල්ම් එක, ඉංග්‍රීසි ෆිල්ම් එක කෑල්ලක් අරගෙන ඒකට සින්දු ටිකක් ඔබලා එහෙම මෙහෙම කරලා ඒ කතාව අපිත් කරලා බලන එක. මේක එහෙම එකක් නෙමෙයි. මේක ඔෆිෂියල් රීමේක් එක. ඒ කියන්නේ මේකේ මුල් කතෘන්ට, අයිතිකරුවන්ට කියලා ඒගොල්ලන්ගෙන් අවසර අරගෙන සාමාන්‍යයෙන් යම්කිසි මුදලක් ගෙවලා ප්‍රතිනිර්මාණයක් තමයි මෙතනදී වෙන්නේ. අන්න ඒකින්ද තමයි ඔෆිෂියල් රීමේක් එක කියලා කියන්නේ. එහෙමත් නැත්නම් මේකට සිංහල වර්ෂන් එක කිව්වත් නිවැරදි. අපේ පවුල කාටවත් වරදක් නැති පවුලක්. මේ පවුල වෙනස් කරන්න එපා. ඔයා ඕනේ. මේක අධ්‍යක්ෂණය කරන්නේ අරුණ ජයවර්ධන. අරුණ ජයවර්ධනගේ පළවෙනි ෆිල්ම්ස් ගොඩක් ඕගොල්ලෝ දැකලා ඇතිනේ. ළඟදී ආපු මාරියත් කරේ අරුණ ජයවර්ධන. මේක නිෂ්පාදනය කරන්නේ කැපිටල් මහරජා නෙට්වර්ක් එක. අති දැවැන්ත නිෂ්පාදන කණ්ඩායමක්. ඉතින් මේක බලනවා නම් විශේෂයෙන්ම කියන්න ඕන ධර්ම යුද්ධය 1 හෝ ත්‍රිෂම් හෝ වෙන භාෂාවක පළවෙනි කොටස නරඹලා නැත්නම් මේක ටිකක් ඔයාලට අපැදිලි වෙන්න පුළුවන්. නවත්ත බලලා ඔක උඩට වරෙන් ලැබෝ. ඉතින් මේකේ රංගනය ගැන කතා කරනවා නම් අපිට මේ ෆිල්ම් එකේ ටිකක් විශේෂ දෙයක් තියෙනවා. ඒක තමයි මේ ෆිල්ම් එක පළවෙනියෙන් පරිවර්තනය කරද්දී, ඒ කියන්නේ ධර්ම යුද්ධය 1 නිර්මාණය කරද්දී මේ තාත්තගේ චරිතය, ඒ කියන්නේ මේ මුළු ෆිල්ම් එකේම බරපතලවලා තියෙන චරිතය ලංකාවේ චරිතය නිරූපණය කරේ අසහාය රංගවේදී ජැක්සන් මහතා. ඉතින් මේකේ දෙවෙනි කොටස ප්‍රතිනිර්මාණය කරන්න යද්දී ඔහු ජීවිතුන් අතර නැහැ. ඉතින් මෙන්න මේ හේතුව හින්දා ලොකු විශාල හිස්තැනක් ඇති වුණා මේ හරිස්චන්ද්‍ර කියන චරිතය කාටද දෙන්නේ කියලා. මට අනුව නම් ජැක්සන් මේ හරිස්චන්ද්‍ර කියන චරිතය සුපිරියටම කරා. මොකද හැම වර්ෂන් එකම හැම භාෂාවකම ඒ රටේ ඉන්න නැත්නම් ඒ සිනමාවේ ඉන්න සුපිරිම නළුවෙක් තමයි ඒ වර්ෂන් එක කරේ. ඉතින් අපිටත් හිටපු සුපිරිම නළුවෙක් තමයි ජැක්සන් කියන්නේ. එයා මේ හරිස්චන්ද්‍රගේ භූමිකාව නියමිතම කරා. ඉතින් මේකේ බර පැටවුනේ නැත්නම් අභියෝගය ලැබුණේ බිමල් ජයකොඩිට. ඉතින් මේකට කියන්නේ කිසිම දෙයක් නැහැ. මේ වෙනකොට අපිට ඉන්න සුපිරිම රංගන ශිල්පියෙක් තමයි බිමල් ජයකොඩි කියන්නේ. ඉතින් ඔහු මේ අභියෝගේ බාරගත් එකම ලොකු දෙයක්. මොකද ජැක්සන් ඇන්තනි කරා වගේ චරිතයක් ආපහු ප්‍රතිනිර්මාණය කරනවා කියන්නේ මාර අභියෝගයක්. මෙයා මේකේ ජැක්සන් ඇන්තනිව අනුගමනය කරන්න කොහෙත්ම උත්සාහ කරලා නැහැ. එයා වෙනම හරිස්චන්ද්‍ර කෙනෙක් තමයි බිහි කරලා තින්නේ. ඒක මාර වටිනවා. මොකද බිමල් මේක හරියට කරේ නැත්නම් සමහරකට මේ ෆිල්ම් එකම කන පිට ගහන ඉඩ තිබුණා. හැමෝම බයින්ඩ ඉඩ තිබුණා. කොහොම හරි මෙයා මේක සුපිරියටම ගොඩ දාලා තියෙනවා. ෆාදර් එකේ සිගරට් එකක් කටේ ගහගෙන හෙන යකා වගේ කරපු චරිතය කරපු කෙනාමද මේ කියලා හිතෙනවා. එයා සුපිරි නිවිච්ච ලස්සන නිහඬ තාත්තා කෙනෙක්ගේ චරිතය ලස්සන්ට මේකෙම කරා. ඒ වගේම කියන්න ඕනේ මේකේ ඉතින් ජැක්සන් ඇන්තනි හිටියා නම් මේ දෙවෙනි කොටසටත් එයාට නම් ලං වෙන්න වෙන්නේ පොඩ්ඩක්වත් බිමල් ජයකොඩි. මොකද ජැක්සන් ඇන්තනි කියන්නේ වෘක්ෂයක් නම් බිමල් ජයකොඩි කියන්නේ පොඩි චූටි පැලයක් වෙන්න පුළුවන්. ඒක උද්දන්නවා අපිත් දන්නවා හැමෝම දන්නවා. බොරු කියනවා වුණම් පිස්සු හැදෙනවා.
ඇත්ත කිවන ඉවරයි මේක. මං ආන්නේ උඹගෙන් ඇයි ෂේන්න මැරුවේ? මම වැදලා කියන්න සර්. මේක නතර කරන්න කියන්න සර්. මං ඇත්තම කියන්න. ඊළඟට මේ ෆිල්ම් එකේ ඉන්නවා දිල්හානි ඒකනායක. එයාගේ හැම පොඩි ෂොට් එකක්ම එයා ලස්සනට කරලා තියෙනවා. ඒ දුක, ඒ බය, අම්මා කෙනෙක්ගේ දුවලට තියෙන ආදරය සහ බය ඒක සුපිරියටම කරලා තියෙනවා. ඒවා කියන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ සුපිරිම නිලියෝ. ඊළඟට ඉන්නවා මේකේ අෂාන් ඩයස් සුපිරි. ඒ DIG ගේ චරිතය, ඒ දුෂ්ටකම, ඒ කතා විලාසය හොඳටම තිබ්බා. සමහර අය නම් කියනවා ඕවර් ඇක්ටිං ගතියක් තිබ්බා කියලා. මම නම් එච්චරම එහෙම දෙයක් දැක්කේ නැහැ. සමහර භාෂාවල තියෙන DIGට වැඩිය මෙයාගේ පොඩි ගැඹීරත්වයක් මම නම් දැක්කා. ඒ වගේම මේකේ තවත් ඉන්නවා තිසරි යුවනිකා, කුසුම් රේණු, කුමාර තිරිමාදුර, කල්න ගුණසේකර, දිනක්ෂි ප්‍රියසාද්, නලින් හුසේන්, ආනන්ද අතුකොරල වගේ හොඳ රංගන ශිල්පීන් මේ චිත්‍රපටයට ඇතුළත් වෙලා තියෙනවා. චිත්‍රපටයේ කතාව ගැන කියනවා නම් මෙන්න මෙහෙමයි වෙන්නේ. මේක ධර්ම යුද්ධය එක කොටස ඉවර වෙන තැනින් තමයි පටන් ගන්නෙ. කතාව ගැන පොඩි කෙටියෙන් කියනවා නම් හරිස්චන්ද්‍රගේ ලොකු දුව යනවා චාරිකාවක්. මේ චාරිකාව අතරතුරදී මෙයා ඇඳුම් මාරු කරන දර්ශනයක් රූගත කරනවා ෆෝන් එකකින් ෂේන් කියන තරුණයා. ඉතින් මේ ෂේන් කියන තරුණයා මේ තරුණියව එයාව ගෙදරට ඇවිල්ලා බ්ලැක්මේල් කරන්න හදද්දී හරිස්චන්ද්‍රගේ වයිෆ්ගේ අතින් සහ මේ තරුණියගේ අතින් අත්වැරදීමකින් මේ තරුණයා මිය යනවා. ඉතින් මේ බොඩි එක හංගන්නේ හරිස්චන්ද්‍ර. ඉතින් ෆිල්ම් එක ඔහොම ගලාගෙන යද්දී මේ පවුල ආරක්ෂා කරන හැටිත් මේ මිනිමැරුම කළේ කවුද කියන එකත් මේ මිනිමැරුම කරලා මේ බොඩි එක හැංගුවේ කොහෙද කියලාත් හොයාගන්න බැරුව තමයි මේ ෆිල්ම් එක ඉවර වෙන්නේ. ඉතින් දෙවෙනි කොටස පටන් ගන්න මෙන්න මෙතනදී. ඒ කියන්නේ හරිස්චන්ද්‍ර මේ මිනිය යම් තැනක වල්ලලා එළියට එන තැනින් කෙනෙක් දකින්න තැන ඉඳන් තමයි මේ ෆිල්ම් එක පටන් ගන්නෙ. ඉතින් කට්ටිය පළවෙනි කොටසේ මේක කවුරුත් දැක්කේ නැහැ. ඔක්කොම සතුටින් විසිරුණා කියලා වගේ මේ ෆිල්ම් එක ඉවරුනේ නැහැ. මේ ෆිල්ම් එක පටන් ගන්නේ සුපිරිම තැනකින්. මේ CCTV තමයි බලන්නේ. අප්පච්චි අප්පච්චි ඇයි? පොලිසියෙන් මේක දකින්න කෙනා එදාම හිරේ යනවා. එයා ආපහු එළියට එන්නේ අවුරුදු 7කින්. ඉතින් මේ අවුරුදු 7කට පස්සේ සිද්ධිය තමයි දැන් පෙන්වන්නේ. මේ අවුරුදු 7ක් හිරේ ඉඳලා ඇවිල්ලා කියන දෙයින් තමයි මේ ෆිල්ම් එක ආපහු උඩි යටිකුරු වෙන්නේ. තමන්ගේ පුතා ලොකු වැරද්දක් කරලා තියෙන්නේ කියලා දැනදනත් තමන්ගේ පුතා වෙනුවෙන් යුක්තිය ඉල්ලන අම්මා තාත්තත් හිත හදාගෙන ඉන්න හදදී ආපහු මතුවෙන ප්‍රශ්නත් එයාගේ දුව පොලිස් කියන වචනේ ඇහුණත් බය වෙන හැටි එයා බැලන්ස් කරන විදිහ මේ රහස වල්ලන්න එයා දක්වන උත්සාහය ගහන මාස්ටර් ප්ලෑන් එක මේ ඔක්කොමත් එක්ක තමයි දෙවෙනි කතාව යන්නේ. ඉතින් මෙයා කවදාවත් මෙයාගේ දුවවත් වයිෆ්වත් හිරේ යන්නේ නැති විදිහට මෙයා සටන් කරනවා මේ මුළු ලෝකෙත් එක්කම. අන්න ඕක තමයි මේකේ ධර්ම යුද්ධය දෙක කතාව වෙන්නේ. ඉතින් මේකේ තාත්තා කෙනෙක් තමන්ගේ පවුල වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේ කරන විදිය, තමන්ගේ දුවට තියෙන ආදරයට, තමන්ගේ වයිෆ්ට තියෙන ආදරයට ජීවිතේ පුද කරන විදිය තමයි තියෙන්නේ. ඉතින් චිත්‍රපටය ගැන මගේ අදහස කියනවා නම් මෙන්න මෙහෙමයි වෙන්නේ. මේක දැක්ක ගමන් අපෝ කොපියක් තවත් කොපියක් ගහලා කිසි ක්වොලිටියක් නැහැ. එහෙම දේවල් කියන්න බෑ. මම ඉස්සෙල්ලත් කියවනේ මේක කොපියක් නෙමෙයි, මේක ඔෆිෂියල් රීමේක් එක. ඒ කියන්නේ සිංහල වර්ෂන් එක තමයි කරලා තියෙන්නේ. අනිත් එක අපිට මේක එහෙම නරකයි කියලා කියන්න වෙන්නේ අපි දෘශ්‍යම් එක්ක නැත්නම් මලයාලම් ෆිල්ම් එකත් එක්ක සැසඳුවොත්. හොඳට අහගන්න සැසඳුවොත්. ඉතින් සතතන් නැත්නම් මේක හොඳ සිංහල ෆිල්ම් එකක්. අනිත් එක ඔයාලට තේරෙනවානේ ඉන්දියානු සිනමාවේ බිලියන 2කට කරන ෆිල්ම් එකක් වගේ නෙමෙයි මේ මිලියන 22ක් ඉන්න පොඩි පිරිසකට පොඩි ආයෝජනයක් කරලා තමයි මේ ෆිල්ම් එක ගන්න. ඉතින් ලෝක සිනමාවත් එක්ක ලංකාවට හැප්පෙන්න බෑනේ. ඒ ලංකාවේ පුළුවන් විදිහට තමයි මේ ෆිල්ම් එක කරලා තියෙන්නේ. මුලින්ම අපි ඒක තේරුම් ගන්නත් ඕන. ඉතින් මේකේ මාකටිං ප්‍රොඩක්ට් එක තමයි මේක පවුලේ සැමට වීම. මේක අනිවාර්යෙන්ම දින 100ක් දුවනවාමයි. මේක වාර්තා අපිට වාර්තා තියෙනවා. අනිත් ඔක්කොම ඔය මෝඩ තරිඳු තිබ්බ නැත්තම් ක්ලැරන්ස් තිබ්බ නැත්තම් මේ ළඟදී තිබ්බ ෆාදර් තිබ්බ වාර්තා වුණත් කැඩෙනවා. මොකද මේක පවුලේ සැමට බලන්න පුළුවන් චිත්‍රපටයක් වීම. පහුගිය කාලෙම ආපු එක ෆිල්ම් එකක්වත් ගොඩක් මිනිස්සුන්ට යන්න බැරි වුණා. තමන්ගේ පොඩි ළමයි එක්ක මගෙන් වුණත් ගොඩක් ඇහුවා මේක බලන්න පුළුවන්ද මේක බලන්න පුළුවන්ද කියලා. ඉතින් සූර්යා නීරා මෝඩ තරිඳු වගේ පොඩ්ඩක් යං ක්‍රවුඩ් එකට ලව් සීන්ස් තියෙන ඒවා මිනිස්සු සමහරක් අය බලන්න කැමති නෑ.
ඒ වගේම රාණි නෙළුම් කුල්න ළමයි එක්ක බලන්න බෑ කියලා ගොඩක් මිනිස්සු බැලුවේ නෑ. ඒ වගේම ගොඩක් ෆාදර් වාලම්පුරිත් මේවත් බැලුවේ නෑ ගොඩක් මිනිස්සු. ඉතින් දැන් මිනිස්සු ඇරියසයක් අල්ලන්න වගේ අර මිනිස්සු කට්ටිය හැමෝම ගිහින් බලද්දි Tamanට බලන්න බැරි වුණත් දැන් ෆිල්ම් එකක් ඇවිල්ලා තියෙනවා පවුලේ සැමට එකට බලන්න. ඉතින් අනිවාර්යෙන් ඒ නිසා මේක හැමෝම ගිහින් බලයි දැන්ටමත් ඔක්කොම හවුස්ෆුල් වෙලා තියෙන්නේ. අන්න ඒ නිසා ඔයත් තාත්තා කෙනෙක් නම් නැත්නම් ඔයාලට දුවෙක් ඉන්නවා නම් ඔයාගේ පවුලේ කට්ටියත් එක්ක බලන්න ෆිල්ම් එකක් තිබ්බ නැත්නම් මේක තමයි chance එක. අනිවාර්යෙන් ඔයාලට ගිහිල්ලා පැය දෙකක් එන්ජොයි කරලා එන්න පුළුවන්. ගත්ත ගානට පාඩු වෙන්නේ මේක හොඳ ෆිල්ම් එකක්, හොඳ ආදර්ශමත් කතාවක් තාත්තා කෙනෙක් ගැන, තමන්ගේ පවුල වෙනුවෙන් සටන් කරන තාත්තා කෙනෙක් ගැන. ඉතින් රංගනයත් හොඳයි, කතාවත් හොඳයි, හරිම ලස්සන කතාවක්. මේක මගේ පෞද්ගලිකව ෆිල්ම් එක ලෝක සිනමාවේ වුණත් පාර්ට් 2 එකක් කරපු හොඳම කතාවක්. ඒ කියන්නේ සමහරක් ඒවල එක හිට් වෙන ඉඳ දෙක කරනවා, දෙක මෙලෝ රහක් නැහැ. ඒ වුණාට මේ දෘශ්‍යම් කියන සීක්වන්ස් එකේ මේක සුපිරිම පාර්ට් 2 එකක්. ඉතින් ඒකේ සිංහල වර්ෂන් එක හින්දා මේකත් හොඳටම තියෙනවා. මේකේ මියුසික් වුණත් මට සාපේක්ෂව හොඳයි සමහරක් සිංහල ෆිල්ම් වලට වැඩිය. කොච්චර ආදරණීය නීති ගරුක පවුලක්ද නේ? බොරු කියනවා ඇහුනම පිස්සු හැදෙනවා. බය පෙන්නුවොත් අපිට ප්‍රශ්නයක් වෙනවා. මගේ දරුවා මරපු එකේ පලිය. ඔය හර්ෂචන්ද්‍ර පවුලෙන් මං තවම අරගෙන ඉවර නෑ ඔප්පා. හරි ඉතින් මේකේ අඩුපාඩු නැතිවම නෙමෙයි මේකේ අනිවාර්යෙන් අඩුපාඩු ගොඩක් තියෙනවා. ඉතින් ඒවා ගැනත් මම පොඩි දෙයක් කියන්නම්. මේකේ ඉන්නවා දිනක්ෂි යම් චරිතයකට මට ඔයාව ස්පොයිල් වෙන හින්දා ඒ චරිතය මොකද්ද කියලා කියන්න බෑ. එක පැත්තක් විතරක් කියන්නම්. මෙයා ඉන්නවා හරිස්චන්ද්‍රේ ගෙට එහා පැත්තේ පොඩි දුප්පත් ගේක බීමත් සැමියෙක් එක්ක ගුටි කාගෙන ඉන්නවා. මෙයා අයිබ්‍රෝස් හදලා කොණ්ඩ ස්ට්‍රේට් කරලා ඉන්නවා. ඉතින් එතනින්ම එයාගේ චරිතේ අවුල් යනවා. එයා කොච්චර හොඳට රඟපෑවත් මේ බාහිර පෙනුම ගැන පොඩ්ඩක්වත් හිතලා නැහැ. අන්න ඒ පොයින්ට් එකකින්ද පොඩ්ඩක් එයාට ලකුණු අඩු වෙනවා. නමුත් එයා හොඳ චරිතයක් එතන නිරූපණය කරනවා. අනිත් එක තමයි මට පෞද්ගලිකව දැනුණා මේගොල්ලෝ මේක ටග් ගාලා කරලා ටග් ගාලා රිලීස් කරන්න යන්නේ කියලා. මොකද දෘශ්‍යම් 3 එක එනවා. දෘශ්‍යම් 3 එක ආවොත් 2 එක කවුරුත් බලන්නේ නැති හින්දා මේගොල්ලෝ පොඩ්ඩක් ඉක්මන් වෙලා තියෙනවා. මේ ෆිල්ම් එක ෂෝට් වෙලා තිනවා. ඒ කියන්නේ මම හිතන විදිහට රන් ටයිම් එක අර ෆිල්ම් එකට වැඩිය ගොඩක් අඩුයි. මොකද ඒ දෘශ්‍යම් මලයාලම් ෆිල්ම් එකේ තිබ්බ පොඩි පොඩි ඩීටේල්ස් ඉද තමයි මේ ෆිල්ම් එක ගොඩක් ලස්සන වුණේ. මට පෞද්ගලිකව මේ දෘශ්‍යම් ෆිල්ම් එකේ දැනුණු ලස්සනම තැනක් තියෙනවා. ඒක මේ ෆිල්ම් එකේ ඇතුළත් වෙලාවත් නෑ. ඒ කියන්නේ අන්තිමටම කියනවා DIG හරිස්චන්ද්‍රට අපි මෙයාට වැඩිය ගොඩක් පිටිපස්සෙන් ඉන්නේ. ඒත් මෙයාගේ හිතේ තියෙන මේ කරදරේම තමයි මෙයාට තියෙන ලොකුම දඬුවම කියලා. ඉතින් අන්න ඒ පොයින්ට් එක මේකේ ඇතුළත් වෙලාවක් තිබ්බේ නැහැ. අන්න ඒ වගේ පොඩි පොඩි අඩුපාඩු තිබ්බා. මොකද ඒ මොහන්ලාල් ඒ මරපු කොල්ලගේ අම්මගේ තාත්තගේ ඇස් දිහා බලන්න බෑ කියන දර්ශනය මාර විදියට හිතට වදිනවා. ඒක අපිටත් හිතට වදිනවා. කොච්චර ලොකු අපරාධයක් කරත් ඔයාට හංගලා ඉන්න බෑ කොච්චර වැඩක් උඩක් කියන එක. ඉතින් මේ වගේ පොඩි පොඩි අඩුපාඩුත් තියෙනවා, හොඳ තැනුත් තියෙනවා. නමුත් ඔයාට අනිවාර්යෙන් මේ ෆිල්ම් එක බලන්න වටින ෆිල්ම් එකක්. හැමෝම බලයි, ඔයත් බලන්න. ඔයාගේ ළමයින්ට පෙන්නනවා නම් පෙන්නන්න හොඳටම හොඳ ෆිල්ම් එකක්. මොකද ළමයි දැනගන්න ඕන අම්මලා තාත්තලාගේ ආදරය ගැන කියවෙන ලස්සන ෆිල්මුත් මේ ලෝකේ තියෙනවා කියලා. ඉතින් ඒ වගේම තමයි මේකේ තව පොඩි අඩුපාඩුවක් තිබ්බා. අර පොලිසිය හාරනවා කියලා එයාගේ වයිෆ් දැනගන්න වෙලේ මේ පොලිසියද හැංගුවේ කියලා අහන දර්ශනය හැම මාර විදියට හිතට වදින විදියට තමයි දෘශ්‍යම් එකේ කරලා තිබ්බේ. මේකත් මේකේ ඇතුළත් වෙලා තිබ්බේ නෑ. මේ වගේ අඩුපාඩු හින්දා තමයි අපිට පොඩ්ඩක් අවුල් කියලා හිතෙන්නේ. නැත්තම් ඇත්තටම මේක හොඳ ස්ටෑන්ඩඩ් එකකට කරන්න තිබ්බ ෆිල්ම් එකක්. අනිත් දේ තමයි මට මේගොල්ලන්ගේ වයසවල් නම් පෙනුම නම් පොඩ්ඩක්වත් සෙට් වුන්නේ නෑ. බිමල් ටිකක් තරුණ පාටයි, වයිෆ් ගොඩක් වයස පාටයි, තිසර යෝනිකා හොඳටම වයස පාටයි. මේ වයස් ටිකත් එච්චරම සෙට් වුන්නේ නෑ මේ චරිතවල තියෙන. නැත්ත කියලා කල්ම ගන්න. ෂේම මරුවේ ඇයි කියලා කියන කල්ම මුට ගන්න. නවත්තන්න කියන්නකෝ සර්. ඉතින් ඇත්ත කියනවා. හරි. ඉතින් ඔන්න ඔහොම තමයි මේ ෆිල්ම් එක ගැන විස්තර, මේ ෆිල්ම් එකේ කතාව, මට දැනුණ දේ.
ඉතින් ඔයාලත් ෆිල්ම් එක බැලුවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. ඔයාලා කමෙන්ට් එක ගොඩක් වටිනවා අපිට. මේ ෆිල්ම් එක ගැන කිව්ව දේවල් හොඳයිද? මං කිව්ව දේවල් වලට එකඟයිද? බිමල් ජයකෝඩික රංගපෑම් හොඳයිද? මේ දේවල් අපිත් එක්කත් බෙදා ගන්න. ඉතින් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. අනිවාර්යෙන් අපි ඊළඟ ෆිල්ම් එකක් ගැන ඔයාලට බලන්න කලින් අදහසක් දැනගන්න ඕන නම් අනිවාර්යෙන් අපි අරන් එනවා. එහෙනම් එතකන් ගිහිල්ලා එන්නම්.